හෙලෝ කොහමද ඉතින් කට්ටියම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න වෙනද වගේම තවත් වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි අද සූදානම. ඉතින් අද අපිට සිකුරාදා දවසක්. ඉතින් අද අපිට මෙහි විශේෂ නිවාඩු දවසක්. ඉතින් ඒක නිසා අපි අද ටිකක් දවල් වෙලා තමයි නැගෙන්නේ. ඉතින් නැගිටලා මුලින්ම කරන්නේ අපේ මෝචාට එයාගේ උදේ කෑම එක දෙන එක. ඉතින් එයාට කන්න කෑම එක දීලා තමයි අපි අපේ උදේ කෑම එක හදාගන්නේ. අපි දෙන්නට උදේට කන්න අද හදාන්නේ මිනේරි කැඳ. ඉතින් මිනේරි කැඳ හරිම ගුණයිනේ ඉතින් උදේට. ඒ වගේ මගේ හස්බන්ඩ්ගේ ආසම කෑමක්. ඉතින් මිනේරි කැඳ එකක් තමයි අද උදේට කන්න අපි හදාගන්න යන්නේ. ඊයේ රෑ මම කඩල ටිකකුත් පෙඟෙන්න දැම්මා. ඉතින් මේ පෙඟෙන්න දාපු කඩල ටිකත් මම මේ වෙලාවෙම තඹ ගන්නවා. මිනේරියට ටික මම තැම්බෙන්න තිබේ වතුරෙන්. ඉතින් හොඳට වතුරෙන් තැම්බිලා බත් වගේ වුණාට පස්සේ තමයි මේකට කිරි එකතු කරන්නේ. ඉතින් මම මේකට එකතු කරන්නේ එළ කිරි. ඉතින් පොල් කිරි වුණත් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේකට සීනි එකතු කරන්නේ නැහැ. ඉතින් කැමති නම් සීනි එකතු කරගන්න පුළුවන්. මම මේක තැම්බුණාට පස්සේ මේකට එකතු කරනවා මී පැණි හැන්දක් විතර. උදේ කෑම කාලේ ඉවර කළා. ඔන්න දැන් මම ලෑස්ති වෙන්නේ කඩල එක තෙම්පරාදු කරගන්න. ඉතින් මම කඩල එක තෙම්පරාදු කරගන්න ලුණු ගෙඩි භාගයක ලුණු එකතු කරලා ඒක ටිකක් බැදෙන්න තියලා ඊට පස්සේ මං ළඟ තිබුණා මුං ඇට බීජ වාගයක්. ඉතින් මම ඒකෙන් ටිකක් අරගෙන ඒක පොඩියට කපලා ඒකත් මම මේ කඩල එකට තෙම්පරාදු වලට එකතු කරගත්තා. තව මං එකට එකතු කරා ලීස් කොළ ටිකකුයි අවු මිරිස් කරලෙකුත් එකතු කරගත්තා. ඊට පස්සේ රසය අනුව බලලා සැර කන්න කැමති ප්‍රමාණය අනුව මම කෑලි මිරිස් ටිකක් එකතු කරගත්තා. ඉතින් අපේ ගෙදර සැර වැඩි හස්බන්ඩ් කන්න කැමති නැති නිසා මම කෑලි මිරිස් ටිකක් තමයි මේකට එකතු කරගත්තේ. ඉතින් ඒකත් එකතු කරලා හොඳට මේක තෙම්පරාදු වෙන්න තියලා මම ඒකට ඊළඟට එකතු කරගත්තා කූනිස්සෝ ටිකක්. ඉතින් කූනිස්සෝ එකතු කරාම කඩල තෙම්පරාදුව හරිම රසයි වගේම හරිම සුවඳයි. ඉතින් ඒ ටික හොඳට තෙම්පරාදු වුණාට පස්සේ මම තඹ ගත්ත කඩල ටික එකතු කරලා
හොඳට මේක මික්ස් කරලා ඉතින් හොඳට රස අනුව ලුණු එහෙම බලලා දාගෙන ඉතින් මම මේ විදිහට කඩල තෙම්පරාදුව හදාගත්තා. ඉතින් මේ වෙලාවේ මාරම සුවඳයි. ඉතින් ඒ වගේම කඩල එකත් හරිම රසට තිබුණා. මගේ උදේ වැඩ ටික ඉවර කරලා ගෙදරත් හොඳට අස්පස් කරලා මමයි හස්බන්ඩුයි ආවා එළියට. ඉතින් අපි දෙන්නත් එක්ක තවත් යාළුවෝ දෙන්නෙකුත් ආවා. ඉතින් අද මැයි මාසේ 9 වෙනිදා අපිට විශේෂ දවසක්. රුසියානුවන්ට විශේෂ දවසක්. විශේෂ නිවාඩු දවසක් අද. ඉතින් අද විජයග්‍රහණයේ දින සැමරුමේ දිනය. ඉතින් විජයග්‍රහණයේ දින සැමරුම කියන්නේ දෙවන ලෝක යුද්ධයේ විජයග්‍රහණයේ සැමරුම. ඉතින් අදට 80 වෙනි විජයග්‍රහණයේ දිනය තමයි මේ රුසියානුවන් සමරන්නේ. ඉතින් ඒක නිසා ඉතින් අපි 4 දෙනත් ආවා ඒ දිනය මේ විදිහට සමරන්න. ඉතින් මේ ස්ථානයේ තියෙන අපේ ගෙවල් කෙටුවමයි මේක විරුවන් සඳහා ඉදිවෙච්ච ස්මාරකයක්. ඉතින් විජයග්‍රහණයේ දිනය සහ විවිධ විරුවන් සීකිරීමේ අවස්ථාවලදී මෙතන විවිධ උත්සව සංවිධානය වෙනවා. ඉතින් අදත් ඒ විදිහටම මෙතන විශේෂ උත්සවයක් සංවිධානය වෙලා තිනවා. වැඩසටහන් කිහිපයක්ම සංවිධානය වෙලා තියෙනවා විජයග්‍රහණයේ දිනය සැමරුම සඳහා. ඉතින් අපි දෙන්නත් විශේෂයෙන්ම ආවේ මගේ හස්බන්ඩ්ගේ සීයා දෙවන ලෝක යුද්ධය සඳහා සහභාගී වෙච්ච තවත් විරුවෙක්. ඉතින් ඔහුව අනුස්මරණය කරන්නත් එක්ක තමයි අපි දෙන්නත් මෙතනට සහභාගී වුණේ. ඉතින් මේ විදිහට රුසියාව පුරාම අද දවස පුරාවටම විවිධ වැඩසටහන් මේ විජයග්‍රහණයේ දිනය සැමරුම සඳහා සංවිධානය වෙලා තියෙනවා. ඉතින් ඒ සඳහා රුසියානු ජාතිකයන් ඉතින් මේ වගේ එක් රැස් වෙලා ඒ අවස්ථාවට සහභාගී වෙලා විරුවන් සැමරීම සිද්ධ කරනවා. ඉතින් මේ වෙලාවේ මෙතනට ඒ දෙවන ලෝක යුද්ධයේදී ඒ යුද්ධය සඳහා සහභාගී වෙච්ච පවුල් වල අය ඒ දෙවන ලෝක යුද්ධයට සහභාගී වෙච්ච විරුවන්ගේ ෆොටෝස් එහෙම අරගෙන මේ තැනට සහභාගී වෙලා ඉන්නවා. ඉතින් විරුවන් සැමරීමේ ස්මාරකය ළඟට ගිහිල්ලා ඉතින් ඒ දේවල් වලට සහභාගී වෙලා මමයි හස්බන්ඩුයි ඉතින් ඉක්මනටම ගෙදර ආවා. යාළුවෝ දෙන්නත් ගෙදර ගියා. ඉතින් ඒගොල්ලෝ ආපහු අද හවසට ආපහු එනවා. ඉතින් අද හවසට අපි යාළුවන්ට ඩිනර් එකක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් අපි දෙන්න ඉක්මනට ගෙදර ආවා. රෑට කෑම හදන්න තියෙන නිසා ඉතින් මම දැන් ලෑස්ති වෙන්නේ රෑට කෑම හදන්න පටන් ගන්න. ඉතින් අද රෑට විශේෂයෙන්ම හදන්න කියලා ගත්තා ගූස් කෙනෙක්ව. ඉතින් මේ ගූස් හස්බන්ඩ්ගේ ගමේ ඉන්න නැන්ද කෙනෙක්ගෙන් තමයි හම්බ වුණේ. ඉතින් මේ ගූස් කිලෝ 5මාරක් විතර බර තියෙන ගූස් කෙනෙක්. ඉතින් අපි දෙන්නට මේක තනියම කන්න බෑ. ඉතින් ඒක නිසා අපි හිතුවා අද මේක හදන එක හොඳයි කියලා. මොකද යාළුවොත් එන නිසා. ඉතින් මම යාව දැන් oven එකට දාන්න තමයි හදන්නේ. ඉතින් oven එකට දාන්නේ කලින් මම යාව හොඳට ක්ලීන් කරලා යාව මැරිනේට් කරා. ඉතින් සාමාන්‍ය අපි කුකුල් මස් මැරිනේට් කරන විදිහටම තමයි මම ගෝස්වත් මැරිනේට් කරේ. විශේෂයෙන් මම ලෙමන් ජූස් එකතු කරලා ලුණු ගම්මිරිස් මිරිස් කුඩු සහ ලෙමන් එකතු කරලා තමයි මම ගෝස්ව මැරිනේට් කරගත්තේ. මැරිනේට් කරලා මම යාව පැයකමාරක් විතර වහලා තියලා දැන් මම ලෑස්ති වෙනවා යාව oven එකට දාන්න. ඉතින් මෙයා oven එකට දාන්න කලින් හොඳට ෆොයිල් එකකින් කවර් කරලා තියන්න ඕනේ. කවර් කරලා තමයි මෙයාව oven එකට දාන්න ඕනේ. ඉතින් මේ ගෝස් කිලෝ 5මාරක් බර නිසා ඉතින් මෙයා පැය 5ක් විතර oven එකේ බේක් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මම මේ විදිහට ගෝස්ව හොඳට ෆොයිල් පේපර්ස් වලින් හොඳට හතර පැත්තම කවර් කරලා මුල් පැය දෙක මම යාව බේක් කරනවා අංශක 180 උෂ්ණත්වයට. තව පැය දෙකක් ගූස්ව බේක් කරනවා අංශක 200 උෂ්ණත්වයට තව පැය දෙකක්. ඒ පැය 4 ෆොයිල් එකෙන් වහලා බේක් වුණාට පස්සේ තමයි එළියට ගන්න. ඉතින් ඊට පස්සේ එළියට ගන්නකොට මේ ගූස්ගේ තිබුණු ඔයිල් එක හොඳටම මේ ට්‍රේ එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට අපි ඒ ඔයිල් එක අයින් කර ගන්න ඕනේ. ඉතින් එතකොට කොලේ අයින් කරලා අපි ඒකේ තියෙන තෙල් එකත් අයින් කරලා තමයි ඊළඟ පැය බේක් වෙන්න දාන්නේ. ඉතින් මේ වෙනකොට මම පැය 4ක් ගූස් oven එකේ දාලා තිබිලා තමයි මේ එළියට ගත්තේ. ඉතින් දැන් තියෙන්නේ ඒකේ ෆොයිල් එක අයින් කරගන්න. ෆොයිල් එක අයින් කරලා ඒකේ තියෙන ඔයිල් එක අයින් කරගන්න තමයි ඊළඟට තියෙන එකම
ලොකුම වැඩේ. ඉතින් මොකද මේ ගූස් ඔයාලට පෙනෙයි මේක කිලෝ 5ක විතර ලොකු ගූස් කෙනෙක් නිසා ඉතින් මේකේ ගොඩාක් ඔයිල් එක තියෙනවා. ඉතින් ඒක නිසා මෙයා විසෙල්ලා ඔයිල් එක අයින් කරගෙන ඊට පස්සේ තමයි ආපහු ගූස් ආපහු කුක් වෙන්න දාන්න ඕනේ. ඉතින් එතකොට කුක් වෙන්න දානකොට පුළුවන් කැමති නම් අපිට ඒකට අල ටිකක් ඒ වගේ එකතු කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට ඉස්සෙල්ලාම බලන්න ඕනේ පැය 4ක් oven එකේ තිබුණත් මෙයා ඇතුළ හොඳට කුක් වෙලාද කියලා. ඉතින් ඒකට මම මේ විදිහට පීයකින් පොඩක් පැත්තකින් කපලා බලන්න ඕනේ. ඒ කපලා බලනකොට ඇතුලේ තියෙන ජූස් ගතිය ලේ නැතුව රතු පාටට එන්නේ නැතුව සාමාන්‍යයෙන් වතුර වගේ තියෙනවා නම් ඉතින් ඒකෙන් කියවෙන්නේ ගූස් හොඳට ඇතුළ මස් එක තැම්බිලා කියන එක. ඉතින් එතකොට පුළුවන් මේක ආපහු පැයක් අපිට ෆොයිල් එක නැතුව ඕපන් කරලා ආපහු oven එකට දාන්න. ඉතින් මේ විදිහට මම ඔයිල් එක අයින් කරගන්න තමයි දැන් මමයි හස්බන්ඩ්ුයි හදන්නේ. ඉතින් මට හස්බන්ඩ් මේකට උදව් කරා. මොකද මේක ලේසි වැඩක් වුණාට ටිකක් කරදරකාරයි. මොකද මේකේ ඔයිල් එක එහෙම ගොඩක් තියෙන නිසා එතකොට ඒක අයින් කරගන්නත් ඕනේ. ආපහු ඒක මාරු කරන්නත් ඕනේ. ඉතින් මේ වගේ දේවල් ටිකක් මේකේ කරන්න තියෙනවා. ඔයාලට පේනවා ඇති මේකේ කොච්චර ඔයිල් ප්‍රමාණයක් තියනවද කියලා. ඉතින් මේ ඔයිල් එකේ සම්පූර්ණයෙන්ම විසි කරන්නේ නැතුව මම ඔයිල් එකෙන් පොඩි ප්‍රමාණයක් වෙනම භාජනයකට අයින් කරගන්නවා. අයින් කරගෙන ඉතුරු ටික විසි කරන්න තමයි හදන්නේ. ඉතින් මේකේ ඔයිල් එකෙන් පොඩි ප්‍රමාණයක් අයින් කරගන්නේ අපි මේ ගූස් ආපහු පැයක් oven එකට ආපහු දානවා. එතකොට එක ෆොයිල් එකකින් වහන්න නැතුව තමයි oven එකට දාන්නේ. එතකොට ඒ පැය ඇතුළේදී සමහර විට ගූස්ගේ උඩ තියෙන ස්කින් එක ඩ්‍රයි වෙන්න බලනවා. ඉතින් ඒක නිසා විනාඩි ඒ පැය ඇතුළතදී විනාඩි 20න් 20 වගේ මේ අයින් කරගත්තු තෙල් වලින් ටික විනාඩි 20 බැගින් අපි ආපහු ඒ ගූස්ගේ ස්කින් එක උඩට වක් කරනවා. එතකොට අර වේලිච්ච ගතිය නැති වෙන විදිහට ගූස්ව ආපහු එළියට ගන්න පුළුවන්. එහෙම කරාට පස්සේ
ඉතින් ඔන්න මේ වෙනකොට යාළුවෝ දෙන්නෙක් නම් ආවිල්ලා ඉන්නේ. ඉතින් තාම ගූස් oven එකේ ඉතින් තව විනාඩි 25ක් විතර තියෙනවා ගූස්ව රෙඩි වෙන්න. ඉතින් මම ඒ අතරේ තව එළවලු සැලඩ් එකකුත් හදා ගන්න ඕනේ. ඉතින් ඒ වැඩ ටික ඉවරුනාට පස්සේ අනිත් යාළුවෝ තාවට පස්සේ අපිට ඩිනර් එකට ලෑස්ති වෙන්න පුළුවන්. Вот это? Да, это удобно. Мне это... Далеко от дома, Далеко. чтобы ходить до нее, чтобы на, ну, как бы ходить далеко, ехать, что Да. не возле дома и не удаленно. Они нету? А чё взять? Знаешь, что привезла? Очень сейчас покажу. Надрезали? Нормально? ඉතින් මේ වෙනකොට යාළුවෝ කට්ටිය ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒ අතරේ මම වෙජිටබල් සලාඩ් එකත් හදාගත්තා. ඉතින් මම වෙජිටබල් සලාඩ් එක මික්ස් කරගෙන හදාම ඒකට අවශ්‍ය එළවලු ටික කපලා සලාඩ් එක පැත්තකින් තිබ්බා. ඉතින් කෑම කන වෙලාවට තමයි මම සලාඩ් එක මික්ස් කරගන්නේ. ඉතින් මම සලාඩ් එක මික්ස් කරගන්නවා සවර් ක්‍රීම් ටිකකුයි ලුණු ගම්මිරිස් ටිකකුයි දාලා තමයි මම සලාඩ් එක මික්ස් කරගන්නේ. ඉතින් ඒ අතරේ මගේ යාළුවා ගෙනල්ලා තිබුණා මෙන්න මේ මස් එක. ඉතින් මේකට කියන්නේ සලා කියලා. මේක අමු පෝක් මීට් එකක්. ඒක මස් එක ෆැට් එකත් එක්ක තමයි ගන්නෙ. ඉතින් මේක රුසියානුවන් අතරේ හරිම ජනප්‍රිය කෑමක්. ඉතින් රෂියන් අය එකතු වෙනවා නම් අනිවාර්යයෙන්ම ටේබල් එකේ මේ සලා කියන එක අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් මේක අමු මස් එකක්. ඉතින් ඒක අමු මස් එක ෆැට් එකත් එක්ක ලුණු ගම්මිරි සුදු ලුණු ඒ වගේ දේවල් එකතු කරලා මේක සීසන් වෙන්න තියලා ඊට පස්සේ මේක ෆ්‍රීසර් එකේ තියලා තමයි ගන්න ඕනේ. එතකොට තමයි ඒක කපන්න පහසු. ඉතින් මම ඒකත් මේ විදිහට පොඩි කෑලි වලට කපලා ගන්නවා. ඉතින් මේ සලා කියන එක රෂියන් අය, බෙලරුස්, යුක්‍රේන් අය අනිවාර්යයෙන්ම කැමති ගන්න දෙයක්. ඉතින් ඒක යාලා මේ රටවල් ගොඩක් සීතල නිසා ඉතින් යාලා කියනවා සලා වගේ දේවල් කැමති ගත්තට පස්සේ හොඳ එනර්ජි එකක් තියෙනවා සීතල කාලවලට ඔරොත්තු දෙන්න. ඉතින් ඒක නිසා යාලා ඒවා කෑමට ගන්නවා. ඉතින් මම ඒකත් මේ විදිහට පොඩි කෑලි වලට කපලා තමයි ඒක කෑමට ගන්නෙ. ඉතින් මම ඒකත් මේ විදිහට කෑලි වලට කපලා තිබ්බා ටේබල් එකට තියන්න. Андрей, что зовут его? Метро и еще Электричка, пешком. да. И прикол в том, что я опоздала. Здравствуйте. Бонжур, ёпта. Здравствуйте.
Потому что я смотрю, она уже начала таким это. Ох, хуй. Небось. Больше влилось. Вася, Ну, кто-то нормально. твои ручки съел. දැන් අපේ ගෝස්ව රෙඩි වෙලා තියෙනවා. ඉතින් පැය 5කට පස්සේ ඔන්න දැන් තමයි අපි ගෝස්ව එළියට ගත්තේ. ඉතින් දැන් ඊළඟට තියෙන්නේ ගෝස්ව කපා ගන්න එක තමයි. ඉතින් ඒක තමයි ඊළඟට තියෙන ලොකුම වැඩේ. ඉතින් මොකද ගූස් මීට් එක චිකන් මීට් එක වගේ සොෆ්ට් නැහැ. හරිම තද ගතියට තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා කපන එක ටිකක් අමාරුයි. ඉතින් මම මේ වැඩේ කරන්නේ ඒක නිසා එක හස්බන්ඩ්ුයි යාළුවයි තමයි බාරගත්තේ කරන්නම් කියලා. ඉතින් මම මේ අතරේ සැලඩ් එක මික්ස් කරගන්නවා. ඉතින් සවර් ක්‍රීම් ටිකක් දාලා මම සැලඩ් එකත් මේ විදිහට මික්ස් කරගත්තා. ඉතින් ගූස්ව කපලා ඊළඟට අපිට තියෙන්නේ රෑ කෑම රස බලන්න තමයි.